ආයිබෝන් පුතේ මම චරිතා විජයනායක. ඉතින් ඔයාලා ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්නේ නැති මගෙන් මැසේජ් කරලා කමෙන්ට් කරලා අහලා තිබ්බා ටීචර් ඉතුරු පාඩම් ටිකක් දාන්නකෝ කියලා. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට පාඩම් අරන් එන්න බලාපොරොත්තු වෙනවා පුතේ. මේ අන්තිම කාලේ හන්දා චූට්ටක් වැඩ වැඩි හන්දා තමයි ඔයාලට චුට්ටක් වීඩියෝස් පරක්කු වෙන්නේ. නමුත් ඔයාලගේ A level exam එකට කලින් පාඩම් 12ම අපි ආවරණය කරනවා අනුමාන. ඉතින් අදත් ඔන්න අරගෙන ආවා 6 වෙනි පාඩමෙන් ඔයාලගේ මොන වගේ ප්‍රශ්න ඇහෙයිද කියලා චුට්ටක් බලන්න. ඉතින් මේ ටිකේ පුතේ ඔයාලා හරි ශක්තියෙන් වැඩ කරන්න ඕනි කාලයක්. ඉතින් අපි ඕනම දෙයක් නේ ඔයාලගේ ඩේ එකක් වුණත් නේද? ඔයාලගේ ඉවෙන්ට් එකක් ෆන්ක්ෂන් එකක් වුණත් අපි අවසාන කාලේනේ ගොඩාක් මහන්සිලා වැඩ කරන්න ඕනි නේද? ඉතින් ඒ වගේ තමයි මේ A level exam එකටත් තව චුට්ටි කාලයයි තියෙන්නේ. ඉතින් මේ කාලේ පුතේ හරි උනන්දුවෙන් ආසාවෙන් උත්සාහයෙන් අපි ශක්තියෙන් වැඩ කරමු. මේ හැම දෙයක්ම ඔයාලට ගේන්නේ පුතේ ගොඩාක් මහන්සි වෙලා. මම විතරක් නෙවෙයි මේ වැඩ පිටිපස්සේ මේ පොත් පිටිපස්සේ මේ ක්ලාසස් පිටිපස්සේ මේ වීඩියෝස් පිටිපස්සේ මේ YouTube එක පිටිපස්සේ ගොඩක් දෙනෙක්ගේ ශක්තිය තියෙනවා. ඉතින් ඒ ශක්තියටත් ඒ මහන්සියටත් අර්ථයක් එකතු කරන්න ඕනි ඔයාලා. ඉතින් ඔයාලගේ මහන්සියයි අපේ මහන්සියයි දෙකම එකතු වුණාම මේක පුතේ එනර්ජි නේ නේද? ඉතින් එනර්ජි එකක් නේ. ඉතින් ඒ එනර්ජි එකෙන් අනිවාර්යයෙන්ම ඔයාලට ඉහළම ප්‍රතිඵල වලට රෑන්ක්ස් වලට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක විශ්වාස කරලා හරි විශ්වාසයෙන් ආසාවෙන් උනන්දුවෙන් ශක්තියෙන් මේ වැඩ ටික කරගෙන යමු. මේ කාලේ හොඳ ටාගට් එකක් ඇතුව ආගේ ඉදිරි ජීවිතේ ලස්සන කරගන්න තියෙන හොඳ chance එකක් තමයි මේ A level exam එක කියලා කියන්නේ. ඉතින් ගොඩාක් පාර්ට්ස් ඔයාට විවර වෙනවා මේ එක්සෑම් එක ඔයා හරියට ගොඩ දාගත්තොත්. ඉතින් ඒක ගැන විශ්වාසයෙන් ඒ අරමුණ ඇතුව අපි වැඩ ටික කරගෙන යමු පුතේ. ඉතින් ඔයාලට මේ දවස්වල නිදිමතවල් කම්මැලිකම් ඔළුව කැක්කුමවල් ගොඩාක් දේවල් එනවා ඇති මන් දන්නවා. ඉතින් මටත් එහෙම තමයි ඔයාලගේ වයසේදී විතරක් නෙවෙයි දැනුත් මටත් කම්මැලි වෙන අවස්ථා තියෙනවා. නමුත් ඒ වෙලාවේදී මතක් කරගන්න ඔයාගේ ඉදිරි අරමුණ ඔයාගේ ඉදිරි ජීවිතේ ලස්සන කරගන්න නම් අපි මේ දවස් ටිකේ කොච්චර මහන්සි වෙන්න ඕනේද කියන එක හිතට අරගෙන පුතේ වැඩ කරන්න. ඒ අරමුණු ඔයාව අවදි කරයි. ඒ අරමුණු ඔයාව නැගිට්ටයි. ඒ අරමුණු ආට ටොක්ක්ක් යනලා කියයි මෙන්න මේ ටික බලාගන්න, මෙන්න මේ ටික ප්‍රැක්ටිස් වෙන්න, මෙන්න මේ ටික පාඩම් කරගන්න, මේ ටික එන්න පුළුවන්, මේ ටික හොඳින් බලාගෙන යන්න කියලා. ඉතින් ඒ හන්දා පුතේ ඒකත් හිතේ තියාගෙන අපි ඉක්මනටම බලමු 6 වෙනි පාඩමෙන් ඔයාලගෙන් මොන වගේ ප්‍රශ්න අහන්න පුළුවන්ද කියලා. ඉතින් පුතේ මේ මාධ්‍ය සාක්ෂරතාවේ තෙවැදෑරුම් සිද්ධාන්ත ගොඩක් ළමයි අමාරුයි කියනවා. මේක පොඩ්ඩක්වත් අමාරු නෑ, මාරම ලේසි. මම මේ තුන විතරක් ඔයාලට පැහැදිලි කරලා වීඩියෝ එකක් කරලා තිනවා. මම ඒක උඩින් මෙන්ෂන් කරන්නම්. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න පුතේ. ඒ තුන හෝ දෙකක් පැහැදිලි කරන්න ආවොත් ඔයාලා කොහොමද කරන්න ඕනි කියලා මේක ගිය පාට කලින් පාර වගේ ඇහුවා. නමුත් මේකෙන් අහන්න පුළුවන්. MCQත් අහන්න පුළුවන්. ඒ නිසා මේ කොටස බලාගෙන යන්න සහ නිර්වචන ටික මාධ්‍ය සාක්ෂරතාවේ නිර්වචන වලිනුත් ප්‍රශ්න අහන්න පුළුවන් සහ නිර්වචනයක් නම් කරන්න ඒ වගේත් එන්න පුළුවන් රචනා එකටත්. ඒ හන්දා ඒ ටික බලාගන්න සහ මේ තොරතුරු ප්‍රධාන දෙක තත්ත්ව තොරතුරු සමාජීය තොරතුරු ආවොත් විස්තර කරන්න බලාගෙන යන්න. ඒකයි පුතේ ඔයාලට දෘඩ පුවත් මෘදු පුවත් ගැන ඕල් සිලබස් එකට තිබ්බා නිව් එකට නම් නැහැ. නමුත් අර ප්‍රවෘත්ති වාර්තාකරණය නිර්මාණාත්මක රචනය ඒවත් තියෙන නිසා චුට්ටක් ඔය විශේෂාංග ඒවා 4 වෙනි පාඩමට පුවත්පත් මාධ්‍යට සහ ඔයාලගේ නිර්මාණාත්මක sannivedanaya එකෙත් පුවත්පත් විශේෂාංග ප්‍රවෘත්ති ගැන තියෙනවානේ. ප්‍රවෘත්ති රචනා කරන විදිය වෙනස් විශේෂාංග වලට වඩා. ඉතින් මේ දෙකේ වෙනසත් එක්ක චුට්ටක් දෘඩ පුවත් මෘදු පුවත්ත් බලාගෙන යන්න ඔයාලට විස්තර කරන්නවොත් ලස්සනට හොඳ කරුණු දාලා ලියන්න පුළුවන්. ඉතින් දෘඩ පුවත් මෘදු පුවත් වලටත් පුතේ මම වීඩියෝ එකක් කරලා තිනවා. මම ඒකත් දාන්නම්. ඒත් එක්කම පුතේ නිර්මාණාත්මක sannivedanaya පාඩමෙන් ප්‍රශ්න අහුවාම ගොඩක් ළමයි අතාරිනවා. නමුත් ඔයාලට හරිම ක්‍රියේටිව් විදියට ලස්සනට හිතලා අර රාමුවක් ඇතුලේ කොටු වෙන්නේ නැතුව නිදහසේ හිතලා විවෘතව ලියන්න පුළුවන් පාඩමක් තමයි ඔයාලගේ 7 වෙනි පාඩම. ඉතින් 7 වෙනි පාඩම සහ 6 වෙනි පාඩම එකතු කරලා ඔයාලගෙන් ඇහුවොත් ඔයා කැමති ඕනම නිර්මාණයක් කියන්නේ නවල් එකක් වෙන්න පුළුවන්, ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න පුළුවන්,
මොකක් හරි ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් ඔයා කැමති විචාර ප්‍රවේශයක් ඔස්සේ විචාරය කරන්න කියලා. ඒක ශ්‍රීවාදී වෙන්න පුළුවන්, මාක්ස්වාදී වෙන්න පුළුවන්. මොකක් හරි විචාර ප්‍රවේශයක් ඇතුළත විචාරය කරන්න ආවොත් ඔයාලට මොකක් හරි කැමති නිර්මාණයක් අරගෙන ඒක ගැන විස්තර කරන්න පුළුවන්. එහෙම මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලා කොහොමද ලියන්නේ කියන එක මම තව වීඩියෝ එකකින් ෆුල් කරලා තියෙනවා. ඔයාලට මම ඒකත් මෙන්ෂන් කරන්නම් පුතේ. ඒකත් බලන්න. ඒ වගේ ප්‍රශ්නයක් මෙතෙක් ඇවිල්ලා නැහැ. හන්දා එන්න ටිකක් පුළුවන්. ඊට පස්සේ පුතේ මාධ්‍ය විචාරය අපිට අවශ්‍ය වන්නේ ඇයි කියන එක. මාධ්‍ය විචාරය ග්‍රාහකයාට අවශ්‍ය වෙන්නේ ඇයි? ඊට පස්සේ මාධ්‍ය නිර්මාණකරුවාට අවශ්‍ය වෙන්නේත් ඇයි කියන එක. ඒ දෙකම චුට්ටක් බලාගෙන යන්න. මම ඒක වෙනමත් නම් කරලා තියෙනවා. ඊට පස්සේ විචාරශීලී ග්‍රාහකත්වයේ කෙරෙහි බලපාන සාධක, විචාරශීලී ග්‍රාහකයෙකු සතු කුසලතා ටික, ඊට පස්සේ සංදේශයක් විශ්ලේෂණය කිරීමේදී සලකා බැලෙන කරුණු 10ක් තියෙනවා. ඒ 10 ඇතුළෙත් පුතේ ඔයාලා චුට්ටක් ඔය පෙළඹවීම කියන්නේ අභිප්‍රේරණය ඒ වගේ ඒවා පොඩ්ඩක් විශේෂයෙන් බලාගෙන යන්න පුතේ. මොකද මේ දවස්වල සෝෂල් මීඩියා වලින් ගොඩාක් අපිව පෙළඹවීමට ලක් කරනවා එක එක භාණ්ඩ සේවා මිලදී ගන්නනේ. එක එක රාමෙන් නූඩල්ස් කියයි, සුෂි කියයිනේ, එක එක නේචර් සීක්‍රට්, එක එක ෆේස් වොෂ් නේ, ස්පාසිලෝන් ඒවා එක එක නළු නිලියන් හරි ලස්සනට ප්‍රමෝෂන් වීඩියෝස් කරලා අපිවත් ඒවා මිලදී ගන්න පොළඹවනවනේ. ඉතින් එහෙම අභිප්‍රේරණය වෙද්දී අපි කාලයත් සමග වෙනස් වෙනවද, අපේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද, ඒ වගේ පොඩ්ඩක් ඒ අභිප්‍රේරණ මාන ටිකත් චුට්ටක් බලාගෙන යන්න. මෙතන දාලා තියෙන්නේ කොවිඩ් වසංගතයෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීමට අභිප්‍රේරණ මාන 3ක් සිදුවෙච්ච ආකාරය. ඉතින් ඒක කොවිඩ් නෙවෙයි, ඕනම සිටුේෂන් එකක් ඇසුරින් ඔයාලට ලියන්න එන්න පුළුවන් පුතේ. ඉතින් ඒ හන්දා ඒ විශේෂයෙන් මේ මාධ්‍ය සංදේශයක් විශ්ලේෂණය කිරීමේදී සලකා බලන කරුණු 10 බලාගෙන යන්න. එතනින් 2ක් 3ක් හෝ 4ක් ඔයාලට විස්තර කරන්නේ, සහ ඒක පොයින්ට් එකක් ඇතුලේ තියෙන අනුකරුණුණත් ඔයාලට විස්තර කරන්න එන්න පුළුවන්. ඒත් එක්කම පුතේ අර මාධ්‍ය කුසලතාවල ඔයාලට මම ඒක ඩිස්ප්ලේ කරන්නම්. මෙන්න මේ මාධ්‍ය කුසලතා වල පුතේ මෙන්න මෙතන මාධ්‍ය සාක්ෂරතාවේ තෙවැදෑරුම් සිද්ධාන්ත යටතේන මාධ්‍ය කුසලතා යටතේ මෙන්න මේ 3 යටතේ පුතේ ඔයාලට මාධ්‍ය සාක්ෂරතාවේ කියන්නේ මේ ප්‍රවේශයන් නැත්නම් මාධ්‍ය සාක්ෂරතාවේ මානයන් නැත්නම් පැතිකඩයන් කියලා අහන්න පුළුවන්. ඔය වචන කෝකෙන් ඇහුවත් ඔයාලා මේ වචන කීපෙම ලියාගන්න. ඒ කොහොම ඇහුවත් එන්නේ මේ ටික: සෞන්දර්යාත්මක මානය, චිත්තවේගී මානය, සදාචාරාත්මක මානය. එතකොට මේ 3 විස්තර කරන්න එන්න පුළුවන්. නැත්නම් අපෙන් අහන්න පුළුවන් මාධ්‍ය කුසලතාවල චිත්තවේගී මානය රංගන ශිල්පියෙක්ට වැදගත් වෙන්නේ කොහොමද කියලා විස්තර කරා. නැත්නම් සෞන්දර්යාත්මක මානය මාධ්‍ය ශාස්ත්‍රයේ නියැලෙන්නෙක්ට වැදගත් වන ආකාරයනේ. සදාචාරාත්මක පැතිකඩ මාධ්‍ය නිර්මාණකරුවෙක්ට වැදගත් වෙන ආකාරය, නැත්නම් අධ්‍යක්ෂකවරයාට, නිෂ්පාදකවරයාට ඒ වගේ වැදගත් වෙන ආකාරය එහෙම අහන්න පුළුවන්. ඉතින් ඒ හන්දා ඒ කොටස් පුතේ පොඩක් හොඳට බලා ගන්න. මොකද මේ මාධ්‍ය කුසලතා ග්‍රාහකයන්ට වගේම විශේෂයෙන් මාධ්‍ය ශාස්ත්‍රයේ නියැලෙන අයට, කියන්නේ මාධ්‍යවේදීන්ට, අධ්‍යක්ෂකවරුන්ට, නිෂ්පාදකවරුන්ට, රචකයින්ට, නළු නිලියන්ට, කියන රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට නේද, නිරූපණ ශිල්පීන්ට, ශිල්පිනියන්ට, ගායක ගායිකාවන්ට ගොඩාක් වැදගත් වෙනවා. මේ දවස්වල ගොඩාක් ඉතින් ෆිල්ම්ස් නේ ප්‍රොඩියුස් කරනවා, සංගීත ප්‍රසංග තියනවා. ඉතින් ඒ නිසා මේවා කොහොමද නිර්මාණකරුවන්ට නැත්නම් ග්‍රාහකයන්ට, මාධ්‍ය ශාස්ත්‍රයේ නියැලෙන්නන්ට කොහොමද වැදගත් වෙන්නේ කියලා ඔයාලගෙන් අහන්න පුළුවන්. ඒ හන්දා මේ කොටසත් හොඳින් බලාගෙන යන්න.
ඉතින් පුතේ සාමාන්‍යයෙන් මම මේ කියපු මේ පෙන්නලා දීපු කොටස් 3 බේස් කරලා තමයි ඔයාලගෙන් 6 වෙනි පාඩමෙන් ප්‍රශ්න ඇහෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ටිකත් පුතේ හොඳට බලාගන්න ඊළඟ ලෙසන් එක 7 වෙනි පාඩම අරගෙන එනකම් මේ කියපු කරුණු ටික හොඳින් මතක් කරගන්න. ඔයාලට අමතක පොයින්ට්ස් එහෙම තිබ්බනම් ඒවා නෝට් කරගෙන ඒවට අදාළ සටහන් බලාගන්න, පේපර්ස් වල ප්‍රශ්න ඇහිච්ච ඒවා බලාගන්න, අපේ අනුමාන පොත එහෙම නැත්නම් කෙටි සටහන් පොත ගත්ත ළමයි ඒවලට ලියන්න ඕන උත්තර තියෙනවා. ඒවා බලාගන්න සහ මම මේ මෙන්ෂන් කරලා තියෙනවා මේ කොටස් වලට මම සම්පූර්ණ විස්තර කරපු වීඩියෝස් පුතේ ඒවා බලාගන්න. ඒ බලාගෙන යන අතර වාරේ ඔයාලට තවත් ඇහෙන ප්‍රශ්න වලට ලියන්න පුළුවන්. වැදගත් තොරතුරු, අප්ඩේටඩ් කරුණු විස්තර මම කියලා දෙයි. ඉතින් ඒවත් හොඳින් අහගන්න පුතේ. එහෙනම් ඊළඟ පාඩමින් අපි ඉක්මනටම හම්බෙමු.